hello. ඔබ කොහෙද ඉන්නේ? මේ මම නම් අද සුමියක් හම්බෙන්න ගිහිල්ලා ආවේ. සුපිරි සැපක් දුන්නා මචං ආයේ කියලා වැඩක් නැහැ. සුපිරි සැපක් හරිද? මේ උඹටත් ඕනද? උඹටත් සැපක් ගන්න ඕන නම් ගිහලා සුමියක් හම්බෙයන්කෝ. මාර සැපක් දෙන්නේ මචං ආය ආතල් කියන්නේ සුපිරි ආතල්. මල්ලේ ආයේ ආයේ උඹලත් මොනවත් මේ පැත්තේ අරින්නේ නැහැ වාගේ මේ. ඇහුණා මොකද්ද? සැපක් ගැන කියනවා. ඈ? බලත්තා ලේසි නෑනේ. දන්නේ නැද්ද අයියේ? ආයෙතින් දැන් අපිත් පොඩි උන් නෙමෙයිනේ අයියේ. ගියාර සොමියක් කළා ගෙවල් පැත්තේ ගිහිල්ලා එන්න. ආයෙ කියන්නේ දුන්නා සැපක් අයියේ කොහොමද දන්නවද? ආයෙ ලොවෙත් නැති වෙන්න සැපක් දුන්නා. නෑ බා. යකෝ මේ අපි සොමියක්ක? යකෝ සොමියක්ක සැප දෙනවා කියලා මම දන්නේ නෑ මෙච්චර කාලයක්. පිස්සුද බං අයියේ? සොමියක් මේ සප දෙනවා කියලා මුළු ගමක් දන්නවා. උඹ මේ ගමේ වෙලත් ඕක දන්නේ නැද්ද බං? උඹත් පොඩ්ඩක් හිමීට ওই පැත්තේ ගිහිලා බලපන්කෝ. මං කියනවාට ආයෙත් සුපිරි සපක් දෙන්නේ ඈ. මේ අයියේ මට මේ අර මගේ යාළුවෙක් කෝල් එකක් ගන්නවා. මං ගිහිල්ලා එන්න දෙන්න. ඈ සෙට් වෙමු වෙලාවක. හරි හරි මල්ලේ. මේ පණිවිඩය දුන්නට බොහොම ස්තුතියි ඔතේ. මාත්තා දෙපැත්තේ පොඩ්ඩක් කැරකිලා බලන්නම් එනවා. ජයවා. හරි අයියේ යනවා. සෙට් වෙමු. සුමියක්කේ මොකද මතක් වෙලා තියන්නේ? මතක් වෙන්නේ නැද්ද ඉතින්? ඔයාලත් ඉතින් ඔහොම සැපක් දෙනවා කියලා දැනගත්තානේ. තාත්තා නැද්ද පුතේ ඔයාලගේ? නෑනේ මාමි. තේ එකක් බොන්න පුළුවන් ඒ පුතේ? පුළුවන් මාමි. ඊට ප්ලේට් එකද? ප්ලේන් ටිකක් බොමු පුතේ. කන්න මොනවා හරි දෙන්නද මාමි? කෑමත් නම් මොකුත් එපා පුතේ. මේ කවු කෑම හොඳටම ඇති. අම්මෝ මොකද මල්ලි මෝන කියලා වැඩක් නෑ. ඒ ජනකයා කරපු වැඩේ අයියේ. අයියේ මම ගෑනි කාලා ගිය පුණියනේ බං. කොමියක්කා යක්කා සපත් දෙනවා කියන්නේ මේ ජානකයා කිව්වනේ. දෙයියකෝ හොඳට හොයලා බලලා යන්න එපා. සෝමියක් අසප දෙනවා කියන්නේ මොනවාද දන්නවද? ගංජා වලට. මෝ රස කරලා කියපු විදියට අයියේ. ආසයි තුනා බං. මේව කරලා ගියලා. සෝමියක් කකින් ගන්නවා අයියේ. ඒකට මිනිහා කියලා සෝමියක් අය වෙන සපක් කිල්ලන්නේ.